අද වීඩියෝ එකෙන් අපි දෙන්නත් එක්ක මහනුවර වටේ පුංචි රවුමක් යමුද? මේ වීඩියෝ එක උදෙන්ම මාලිගාව වැඳලා වැව වටේත් පොඩි රවුමක් දාලා ඊළඟට අපි පේරාදෙණිය මල්වත්තට ගියපු විදිය ගැන. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම අපිත් එක්ක සම්පූර්ණයෙන් රැඳෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි ගෙදරින් පිටත් උනේ උදේ 7ට විතර. මුලින්ම ගිහින් තෙල් ගහගෙන යන ගමන් අපිට මුලින්ම හම්බෙච්ච පන්සලටත් ගිහින් තමයි අපි දෙන්නත් එක්ක මහනුවර ගියේ. ඒ පන්සල හරි චූටි, හැබැයි හරිම ලස්සනයි. ඉතින් ඒ හින්දා අපි දෙන්නටම යන්න ආස හිතුණා. ඒ නිසා එතනට ගිහින් වැඳලා තමයි අපි දෙන්න ඊට පස්සේ මහනුවර ගියේ. ඉදත් තරංග ආවේ travel video එකක්. මේක දවස් දෙකක trip එකක්. අපි මුලින්ම යන්නේ මහනුවරට. මහනුවරට ගිහිල්ලා මාලිගාව වැඳලා ඊට පස්සේ බලමු අපි ඊළඟට කොහෙද යන්නේ කියන එක. ළමයි දැන් අපි ඉන්නේ ගලිගමුව හරියේ. මෙතන ඉඳන් තව කිලෝමීටර් 44ක් තියෙනවා මහනුවරට. ඉච්චර වෙලාවක් ඉන්න බැරි හන්ද දැන් අපි දෙන බැරුවේ කොහෙන් හරි නවත්තලා කන්න කියලා. ගලිගමුව ඉඳන් කෑගල්ලට මාව තාම කන්න දෙන්න අපුනේ. අද ගොඩාක් කවුරු අන්තරා හැප්පෙනවා මේ. පොඩ්ඩක්වත් ඉවරක් තියෙන තරක් නැහැ. ඉස්සරහටවත් අම්මේද කියලා කන්න නවත්තන්න. උදේ ගෙදරින් පිටත් වෙද්දිම අම්මා පාන් වගේක් ලෑස්ති කරලා දුන්නා. යන ගමන් අතරමැදි දෙන්නට කන්න කියලා. ඉතින් පැත්තකින් බයික් එක නවත්තලා දෙන්නත් එක්ක ඒ පාන් ටික කාලා තමයි ඊට පස්සේ ආයි යන්න පිටත් වුනේ. මේ කඩේ ඒ වෙලාවෙම තමයි මඤ්ඤොක්ක බෙදලා දෙන්නේ. අපි යාලා මඤ්ඤොක්ක පදින විදිහේ චූටි වීඩියෝ එකක් ගත්තා. අපිට කැමති ගානකට එතනින් කිරලා ගන්න පුළුවන්. එතන නම් මඤ්ඤොක්ක හොඳට ක්‍රිස්පි ගතියට තිබුණා. චුට්ටක්වත් හයිය නැහැ. ඇත්තට හරිම රසයි එතන තිබිච්ච ඒවා. මේක තියෙනවා මාරම රසයි අනේ මඤ්ඤොක්ක ටික. මෙතන ඉඳන් වීඩියෝ එකේ පුංචි කොටසක් තියෙන්නේ. අපි යන පාර අතරමඟදී ගත්ත වීඩියෝස් ටිකක් ඒ පාරේ යනකොට පුදුමම ලස්සනක් තිබ්බේ. ඉතින් ඒ හින්දා අපිට ඔයාලටත් පෙන්වන්න ඒ පාරේ වීඩියෝස් ටිකක් ඇඩ් කරන්න හිතුණා. ඉතින් බලන්නකෝ මාරම ලස්සනක් තියෙන්නේ පාර දිගේ යනකොට.
පුදුම රස්නියක් තිබ්බේ ළමයි ටවුන් එකට ආපු ගමන්ම ඉක්මනට කල්කිරි එකක් අරන් බිව්වා. ඊට පස්සේ තමයි චුට්ටක් ඇඟ නිවුනේ. ඒ තරම් මාර අවුවක් තිබුණේ යනකොට. ඊට පස්සේ මෙතනින් මලුත් අරගෙන අපි දෙන්නත් එක්ක මාලිගාව ඇතුළට ගියා. දැන් අපි ඉන්නේ මහනුවර දළදා මාලිගාව ළඟ. දැන් එහෙනම් ඇතුළට යන් අපි. අපි දෙන්න දැන් මාලිගාව ඇතුලේ ඉන්නේ. තාම නම් මේ හරි වැඩි සෙනඟ නැහැ වගේ. සමහරක් විට ඇතුලේ ඇති. ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන එකක් නැහැ. බලමු ඇතුලට ගිහින් වීඩියෝ එකක් ගන්න පුළුවන් වේද කියලා. ඇතුලේ මම ආසම තැනක් තමයි මේ තියෙන්නේ. මාලිගාවට ගියාම මට මෙතනට යනකල් සිහියක් නැහැ. ඉක්මනට ගිහිල්ලා එතනින් වතුර ටිකක් එන්නට දාගන්න පුදුම ආසාවක් තියෙනවා. මේක ඇතුලේ නම් වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට චුට්ටක් බලාගන්න. එළියේ ඉඳන් අපි වීඩියෝ එකක් ගත්තා. මෙතන නම් ඉතින් මාර නිදහසක් නේ තියෙන්නේ. ඊළඟට අපි දෙන්න ගොඩ වෙලාවක් වැවරවුම ළඟට වෙලා හිටියා. ඒ තරම් පුදුම ලස්සනක් තියෙන්නේ එතන වෙලා ඉන්නකොට. ඊළඟට වැවරවුම ළඟ පොඩි රවුමක් දාලා අපි දෙන්න අතර වෙන්න හිටපු තැනට ගියා. නතර වෙලා හිටපු තැනට යනකොට අපි දෙන්නම ලොකු වැස්සකට අහු වුණා. ඒත් ඒ යනකොට ඒ පාරත් හරිම ලස්සනයි. ඒකෙත් පොඩි පොඩි වීඩියෝස් ටිකක් අපි ඇඩ් කරා. වැස්ස ටිකක් පායනකොට අහසේ අමෝතුම ලස්සනක් තිබ්බා. ඉතින් ඒ හින්දා ඒක රස ටිකක් මේ වීඩියෝ එකටම ඇඩ් කරා. ඊළඟට අපි යන්නේ මාරම ලස්සන තැනකට. ඊළඟ දවසේ ටිකක් දවල් වෙන්න තමයි
අපි මේ තැනට ගියේ. යන්න කලින්ම ඉතින් අපේ අයියට අච්චාරුවක් ගන්න ඕනේ කියලා කිව්වා. ඒකත් අරගෙනම තමයි දෙනත් එක්ක ඇතුළට ගියේ. මහනුවරට ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම යන්න ඕන ලස්සන තැනක් තමයි පේරාදෙණිය මල්වත්ත. ඇතුළට ගිහින් ටිකට් අරගෙන තමයි අපි දෙන්න ඇතුළට ගියේ. පුදුමම ලස්සනක් තියෙන්නේ. මාලිගාවට නම් අවුරුද්දට එක පාරක් වගේ යවුනට පේරාදෙණිය මල්වත්ත බලන්න නම් නිරමිය වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරටත් වඩා දැන් ගොඩාක් ලස්සනට නඩත්තු කරලා ආරම ලස්සනට හදලා තියෙනවා. නිකම් පිට රටක තැනක් වගේ දැනෙන්නේ. ඒ තරම් පුදුමම ලස්සනක් තිබුණේ මල්වත්තේ ඇතුලේ. ඉතින් ඒ විදිහට තමයි මහනුවර ගියපු අපේ ලස්සන දවස් ටික ගත වුණේ. අපේ ජීවිතයේ ගෙවන කාලය අපිට ආය ආපස්සට ගන්න බෑනේ. ඉතින් යන හැම දවසක්ම පුළුවන් තරම් ලස්සන මතක එකතු කරගන්න දවසක් කරගන්න උත්සාහ කරනවා. අපි දෙනා උත්සාහ කරන්නේ ගෙවන හැම තත්පරයක්ම ලස්සන මතක ගොඩක් එකතු කරගන්න. මොකද දවසක අපිට අන්තිමට වෙන්නේ ඒ ලස්සන මතක විතරයි. මේ වීඩියෝ එක පුරාම රැඳුණු ඔයාලටත් අදහස් එකතු කරපු හැමෝම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එනකල් හැමෝම පරිස්සම්. ඒ වගේම ආයෙත් මතක් කරනවා ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ videos තවත් බලන්න අපිව subscribe කරන්න යන්නත් අපේ YouTube channel එක කරන්නත් අමතක කරන්න එපා.